ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම මම හරිම ලේසියෙන් පුංචි අයත් දැක්ක ගමන් කන්නාස හිතෙන විදිහට පිට්ටු හදනවා. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩාක් අය පිට්ටු කන්න හරිම ආසයි. ඒත් හදන්න කම්මැලි සහ අමාරුයි කියලා හිතනවා. පිට්ටු බම්බුවක් ගෙදර නැති අයට උනත් මේ විදිහට පිට්ටු හදලා රස බලන්න පුළුවන්. ස්වභාවික වර්ණක තමයි මම මේකට එකතු කරගන්නේ. මම මුලින්ම කරේ නිල් කටරොඩු මල් ටිකක් අරගෙන ඒකට උණු වතුර එකතු කරලා විනාඩි 5ක් 10ක් පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මම බෝල් එකකට හාල් පිටි එකතු කරගන්නවා. ඒ හාල් පිටි එකතු කරගන්න හැන්දෙම මම පොලුත් එකතු කරගත්තා ඒ ප්‍රමාණයම. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගෙන අපි එකතු කරගත්ත පොල් සහ පිටිවල ප්‍රමාණය අනුව ලුණු එකතු කරගන්නවා. මේ විදිහට නිල් කටරොඩු වතුර ටික ටික එකතු කරගෙන මේ විදිහට පිටියක අනා ගන්න. වතුර එකපාර ගොඩක් දාගන්න එපා. එහෙම පිට්ටු හදන්න බෑ. ගල් වෙනවා. ඒක නිසා චුට්ටු චුට්ටු එකතු කරගෙන මේ විදිහට ටික ටික පිටි ටික උඩට උස්සන්න. එතකොට මේ විදිහට ලස්සනට කැට වෙනවා. මගේ දෙවනි වර්ණකය මම හදාගත්තේ බීට් වලින්. බීට් ගෙඩි භාගයක් හීනයට කපාගෙන ඒකට උණු වතුර එකතු කරගෙන රතු පාට හදාගත්තා. කලින් කියූ විදිහටම බීට් වතුර චුට්ට චුට්ට එකතු කරලා පිටි ටික හිමීට අනා ගන්න. මගේ තුන්වැනි වර්ණකය කොළ පාට. මම ඒකට පාවිච්චි කරන්නේ කරපිංචා. කරපිංචා දාලා හැදුවාම මාරම රසක් තියෙන පිට්ටුව. ඉතින් කරපිංචා කොළ ටික වතුර පොඩ්ඩක් දාලා මම බ්ලෙන්ඩ් කරගෙන ආවා. මට හිතුණා සුදු පිට්ටුවකුත් හදන්න. ඉතින් මම ඒකට පාවිච්චි කරේ පොල් වතුර. පොල් වතුර දාලා හැදුවාම පිට්ටු හරිම රසයි. මම අන්තිමටම ඉතුරුන කලර්ස් ටික ඔක්කොම දාලා පිට්ටුවක් ඇනුවා. ඒක නිකන් දම් පාටකට හුරු පාටක් තමයි ආවේ. ඒකත් ඉතින් කැත නැහැ. එක එක පාටින් හදාගත්ත පිටු ටික ස්ටීම් කරගන්න තමයි හදන්නේ. මේ විදියට කප් එකකට දාලා එක එක පාටින් වෙන වෙනම තියාගත්තා. මේ බලන්න හරිම ලස්සනයි නේද පිට්ටු ටික. පුංචි අය ගොඩක් වෙලාවට ආස හැමදේම වර්ණවත් විදිහට ලස්සනට දකින්න. ඒක නිසා ඔයාලත් මේ විදිහට පිට්ටු හදලා දෙන්න සහ කෑම වර්ග එක එක පාටට හදලා දෙන්න පුළුවන්.
කෘතිම වර්ණක එකතු කරගන්නේ නැතුව ස්වභාවික දේවල් එකතු කරගෙන. මම පිට්ටු කන්න ලුණු මිරිසක් හැදුවා. ඒ වගේම උකු මිටිකිරි ටිකකුත් මේසෙන් තිබ්බා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඔයා මගේ වීඩියෝස් බලන්න තාමත් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආදරෙන් ආරාධනා කරනවා. අතට ගිහින් එන්නම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්න.